ආයුබෝවන් සුබ දවසක්. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව සෙනසුරු හෙවත් ශනි ගමන් කරන්නේ අපගේ ජීවිතවලට තීරණාත්මක බලපෑම් එල්ල කරමින්. දැනට මීන රාශියේ ගමන් කරන ශනි Tamanගේ ගමන් මඟ වෙනස් කරමින් වක්‍රභාවයට පත්වීම යනු කුමක්ද? ඒ වක්‍රභාවය අපගේ පුද්ගලික ජීවිතයට, වෘත්තීය ජීවිතයට අපි ගන්න සමහර තීරණවලට මොන වගේ බලපෑමක්ද එල්ල කරන්නේ? මේ වක්‍රවීම පිළිබඳව ඔබ දැනගත යුතුම කරුණු ඉතාම සරලව රාශියෙන් රාශියට බලපාන අයුරු අපි දැන් කතා කරමු. ඒ වගේම තමයි මේ වීඩියෝ පිළිබඳව ඔබගේ අදහස්, ඒ වගේම යෝජනා තියෙනවා නම් කමෙන්ට් තීරයට එකතු කරන්න. මේෂ ලග්න හිමියාගේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන්න මේ දවස්වල 12 වෙන්නේ සෙනසුරු ග්‍රහය ජූලි මාසයේ 27 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසයේ 11 වෙනිදා දක්වා වූ කාලය තුල වක්‍ර ගමනක නිරත වෙනවා. ඔබගේ ලග්නේ 10 වැන්න සහ 11 වැන්න කියන ස්ථාන දෙකේම අයිතිකාරයා තමයි සෙනසුරු ග්‍රහය. සෙනසුරු ග්‍රහයා 12 වැන්නේ වක්‍රව යෙදීම මේෂ ලග්න හිමියාට විවිධ විදිහට බලපානවා. පළමු දේ තමයි ඔබට මෙච්චර කල් ජීවිතේ කරපු දේවල් ගැන නැවත ආපසු හැරී බැලීමක් කරන්න පුළුවන්. ඒකට අවස්ථාවක් ලැබෙනවා. තමන්ගේ අතින් වෙච්ච අඩුපාඩු, වැරදි නිවැරදි කරගන්න. ජීවිතයට අලුත් ආරම්භයක් ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම තමයි ඔබ දැනගන්න ඕන ඔබගේ මේ 12 වැන්නේ ඉන්න සෙනසුරුට තමන්ගේ දෙවැන්න ධනස්ථානය. ඒ වගේම තමයි 6 වැන්න රෝගස්ථානයේ සතුරු කරදර ගැන කියවෙන තැන. ඊට අමතරව 9 වැන්න පුණ්‍යස්ථානය දකිනවා සෙනසුරු. මේක යහපත් වගේම අයහපත් දේවලුත් සිද්ධ වෙනවා. දෙවැන්න දැකීම ඇත්තරම 12 වැන්නේ ඉඳලා සෙනසුරු වගේ ක්‍රූර ග්‍රහයක යහපත් නෑ. තමන්ගේ ඉපැයීම් වලට බාධා ඇති වෙන්න පුළුවන්. මන්දගාමී වෙන්න පුළුවන්. ලැබෙන්න තියෙන දේවල් නොලැබී යන්න පුළුවන්. තමන් අමාරුවෙන් අපහසුයෙන් ඉතුරු කරන දේවල් වැය වෙන්න වැඩ සිද්ධ වෙන්න පුළුවන්. ඉතුරු කිරීම අමාරු වෙන්න පුළුවන් මේ කාලය තුල. ඒ වගේම තමයි ඔබගේ කතාව අන් අයගේ හිත් බිඳෙන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. හිත රිදෙන වචන ඔබගේ කටින් පිට වෙන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ ලෞකික සැප සම්පත් වලට පීඩා ඇති වෙන කාලයක් මේක. ඊට අමතරව 6 වැන්න දැකීම යහපත්. 6 වැන්නෙන් කියවෙනවා නඩු හබ ගැන, රෝග ගැන, සතුරන් ගැන අන්න ඒව පරාජය කරන්න පුළුවන් ශක්තිය ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ නීතිමය ගැටලුවකට මැදි වෙලා ඉන්නවා නම්, නඩු හබ වලට මැදි වෙලා ඉන්නවා නම් ඒවෙන් ඔබගේ පැත්තට වාසි වෙන විදිහේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඊට අමතරව Tamanට එරෙහිව වැඩ කරන බලවේග, සතුරන්, තරහකාරයෝ ඔවුන්ගෙන් වෙන පීඩා අවම වෙනවා මේ කාලය තුල. හැබැයි 6 වෙනි රෝගස්ථානය නිසා ඔබගේ සෞඛ්‍යයට යම් යම් බලපෑම් ඇති වෙනවා. නිසි ක්‍රමවේදයකට ජීවිතය පවත්වාගෙන යා යුතුයි. නිසි වෙලාවට ආහාර ගන්න ඕන, ව්‍යායාම් කරන්න ඕන, මනසට විවේක සුවය දෙන්න ඕනේ. ඒ වගේම තමයි 9 වෙනිදී ඔබට කියවෙන්නේ තමන්ගේ පියා ගැන, පෙර පින් ගැන, දීර්ඝ ගමන් ගැන, තමන්ගේ උසස් අධ්‍යාපනය ගැන. මෙන්න මේවට බාධා ඇති වෙන්න පුළුවන්. ඔබ විදේශගත වෙන්න වගේ උත්සාහ කරනවා නම් ඒ වැඩ කටයුතු වලට බාධා සිද්ධ වෙනවා. ලියකියවිලි වෙන්න පුළුවන්. තමන් කතා කරගත්තු පිළිවෙලට වැඩ නොවෙන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ උසස් අධ්‍යාපනය ලබා ගන්න අයට පොඩි පොඩි පීඩාකාරී තත්වයන් විවිධ අංශවලින් මතුවෙන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ දෙමව්පියන්, වැඩිහිටියන් සමග වාද විවාද වලට නොයා ඉන්න එක තමයි මේ කාලේ යහපත්ම කාර්යය. ඊට අමතරව මේෂ ලග්න හිමියන්ගේ මේ 12 වැන්න, 4 වැන්න සහ 8 වැන්න කියන මෝක්ෂ ත්‍රිකෝණයට තමයි සෙනසුරු ගමන් කරන්නේ. ඒක යහපත් ඔබට. සෙනසුරු වගේ ග්‍රහයේ 12 වැන්නේ ගමන් කරන කාලය තුල පින් අතේ වැඩවලට හිත යොමු වෙනවා. පුණ්‍ය කටයුතු කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවන් උදා කරගන්න පුළුවන් වෙනවා ඔබට. එතකොට ඔබ මේ ගෙවන අපහසු කාලය සමනය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේෂ ලග්න හිමියා මේ වගේ දේවල් වලට යොමු වෙන ප්‍රමාණය අඩුයි. නමුත් මේ කාලයේ ආයාසයෙන් හෝ ඔබ එවැනි දේවල් කළ යුතු කාලයක්. ඔබ දවස වෙන වෙනම සැලසුම් කරගත යුතුයි කරන වැඩ ගැන.
වෙහෙස මහන්සිලා වැඩ කරන කෙනෙක් නම් එහෙම නැත්නම් මනස මෙහෙවල වැඩ කරන කෙනෙක් නම් මේ කුමන ආකාරයක රැකියාවක නිරත වුණත් තමන්ගේ දවස විවේක කාලයක් සමග සැලසුම් කළ යුතුයි. නිසි ව්‍යායාම් කළ යුතුයි. වේලාවට ආහාර පාන ගත යුතුයි. ඒ වගේම තමයි තමන්ගේ මනසට දැනෙන පීඩනයන් අවම කර ගැනීමට තමන් අදහන මොකක් වුණත් ඒ ආගමානුකූලව ජීවිතයක් නිර්මාණය කරගත යුතුයි. භාවනාවක යෙදෙන්න පුළුවන් නම් විනාඩි 10ක් 15ක් වගේ කාලයක් දවසකට ඊටාම යහපත්. එහෙම බැරි අයට නිහඬ පරිසරයේ විඳමින් මනසේ තියෙන පීඩනය අවම කර ගැනීමට වැඩ කටයුතු සිද්ධ කරගන්න ඕන. ඒ වගේම තමයි ඔබට වෙලාවක් ලැබෙන හැම වෙලාවෙම අන් අයට උදව් කරන්න පෙළඹෙන්න ඕන කාලයක් මේක. තමන්ගේ කාලය, ශ්‍රමය, හැකියාවන් පාවිච්චි කරලා සමාජයේ අබල දුබල වෙච්ච අයට උදව් කරන්න. සමාජ සත්කාරයක් කරන්න මේක යහපත් කාලයක්. මේ කාලේ මේ පැතිරෙන ලෙඩ රෝග පාලනය කරන්න උදව් කරන්න පුළුවන් නම් ඔබට ඩෙන්ගු වගේ දේවල් ඒක ඊටාම යහපත් ඔබේ මේ පීඩා සහිත කාලය ගෙවා ගන්න. ඊට අමතරව තමන්ගේ මේ ආදායම් වල යම් යම් මන්දගාමී ස්වභාවයක් ඇති වෙන නිසා වියදම් කරනකොට හරිම කල්පනාවෙන් කරන්න ඕන. සුපෝපභෝගී දේවල් වලට වියදම් නොකර ඉන්න තරමට ඊටාම යහපත්. අනවශ්‍ය වියදම් පාලනය කරගෙන ණය නොගෙන වැඩ කරන්න පුළුවන් නම් ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඊට අමතරව ඔබ බෞද්ධයෙක් නම් රතන සූත්‍රය ශ්‍රවණය කරන්න. ඒක ඊටාම යහපත්. ඒ වගේම තමයි හැම වෙලාවෙම රෝගියෙකුට උදව්වක් කරන්න බලන්න පෙනඩෝල් පැත්තකින් කසාය පැකට් එකකින් හරි කමන්නේ උදව් කරන්න පුළුවන් නම් ඒ ආනිසංසයෙන් ඔබේ මේ අපහසු කාලය ගෙවා ගන්න පුළුවන්. ඊට අමතරව මේෂ ලග්න හිමියා ගෙවන්නේ තමන්ගේ ලග්නයේ ඉන්නේ යහපත්ම ග්‍රහයෙක්ගේ බලයන් සහිත ග්‍රහයෙක්ගේ දසාවක් අතුරු දසාවක් විදසාවක් නම් ඔබට මේ තුලින් මේ එන්න තියෙන පීඩනයන් බොහොමයක් සමනය වෙනවා. පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ කෙසේ වෙතත් කුසල් වැඩවල යෙදෙන්න කුසල් වැඩවල යෙදිලා මතු ආත්මයත් මේ ආත්මයත් සූපත් කරගන්න උත්සාහ කරන්න. වෘෂභ ලග්න හිමියාට කොහොමද මේ සෙනසුරු වක්‍ර වීම බලපාන්නේ? වෘෂභ ලග්න හිමියාගේ කේන්ද්‍රස්ථානය, ඒ කියන්නේ 10 වැන්න සහ ත්‍රිකෝණ ස්ථානය 9 වැන්න මේ දෙකේම අයිතිකාරයා තමයි සෙනසුරු ග්‍රහය. ඔබට වැඩියෙන්ම සුබඵල උදා කරලා දෙන්නේ යෝගකාරක ග්‍රහය කියන්නේ සෙනසුරුට. එතකොට සෙනසුරු වගේ ග්‍රහයෙක් ඔබගේ 11 වැන්නේ ගමන් කිරීම හැම අතින්ම යහපත්. තමන්ගේ ආදායම් වර්ධනය කරගන්න, ඇසුරු කරන්නන් අතර ජනප්‍රිය වෙන්න, අලුත් මිතුරු ඇසුරට ලැබෙන්න, ඒ වගේ බොහෝ දේවල් ඔබට වාසි සහගතයි. ඒ නමුත් සෙනසුරු වක්‍ර වුණාම මේ තියෙන తত্ত্বය වෙනස් වෙනවා. ඔබ බලාපොරොත්තු වෙන ආදායම් මාර්ගවල යම්කිසි පසුබැහිමක් ඇති වෙන්න පුළුවන්. ලැබෙන ආදායම ටික ටික අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බලාපොරොත්තු නොවන විදිහේ බාධා එල්ල වෙනවා ඔබට. ඒ වගේම තමයි ඇසුරු කරන පුද්ගලයෝ අතර යාළු මිත්‍රයෝ සමාජයේ ඔබ ගැන යම් වැරදි චිත්‍ර ඇති වෙනවා. ඔවුන් වැරදි වටහා ගැනීම වලට යන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ ආදායම් මාර්ග ගැන නැවත හිතන්න ඕන කාලයක් මේක. ඇයි මෙහෙම ප්‍රමාද වෙන්නේ? ඇයි මෙහෙම බාධා වෙන්නේ? මම එතනදී ගත්ත ක්‍රියාමාර්ගය හරිද වැරදිද? මේකට අලුත් පියවරක් ගන්නෙ කොහොමද? නව ආදායම් මාර්ග හොයන්න මහන්සි වෙනවට වඩා පවතින ආදායම් වල තියෙන අඩුපාඩු ගැටලු निराකරණය කරගෙන ඒවා හරිගස්සගෙන යන එක තමයි මේ කාලෙදී හොඳම විදිය. ඒ වගේම තමයි මේ 11 වැන්නේ ඉන්න සෙනසුරුට ඔබගේ ලග්නය පේනවා. ඒ කියන්නේ පුද්ගලයාගේ හිස නැත්නම් ඔබගේ තීර්ණ ගන්න තැන. ඔබ වැඩ කරන පිළිවෙල ගැන යම් වැරදි දේවල් සිද්ධ වෙන්න පුළුවන් කාලයක් ඔබේ අතින්. ඒ කියන්නේ තමන්ගේ අරමුණට තමන්ගේ ඉලක්කයට ඒව ඉෂ්ට සිද්ධ කරගන්න ගන්න ක්‍රියාමාර්ග වැරදි විදිහට වෙන්න පුළුවන්. ඔබ ගන්න ක්‍රියාම ඔබ ගන්න තීරණම ඔබගේ අපහසුතාවයට පත් වෙන දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මේවා කියන්නේ ඒ වැරදි නොවෙන්න තමන් වග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ට අධික මහන්සියක්, වෙහෙසක්, ලොකු පීඩාවක් හිතට ගතට දෙකටම දැනෙන කාලයක්.
ඉවසීම ප්‍රගුණ කළ යුතු කාලයක් කියලා කියන්න පුළුවන්. හැමදාම එක විදිහට සැප විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෘෂභ ලග්න හිමියා කොහොමත් ස්ථිර අදහස් තියෙන කෙනෙක්. ඔබ ඉවසීමෙන් මෙන්න මේ කාලය ගෙවා ගන්න ඕනේ. ඒ වගේම තමයි පස්වැන්න ගැන ගත්තාම පස්වැන්නේදී බොහෝ වෙලාවට තමන්ගේ හෝ තම දුවදරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරන තැන. අධ්‍යාපනය තුලදී සමහර විට පසුබැසීම් සිද්ධ වෙන්න පුළුවන්. નિયમિત කාලයට වෙලාවට වැඩ කරගන්න බැරුව අපහසුතාව මතුවෙනවා. සමහර වෙලාවට ගුරුවරු සමග අඬදබර වගේ දේවල් වෙන්න පුළුවන්. විෂයන් වලින් පරබාහිරව වෙන වැරදි වැඩි වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අධ්‍යාපනය ගැන වෙනදාට වඩා උනන්දු වෙන්න ඕනේ. ආදරය ප්‍රේමය ගැනත් එහෙම තමයි කියන්න පුළුවන් වෙන්නේ. ආදරය ප්‍රේමයට යම් බාධක එල්ල වෙන්න පුළුවන්. දෙමාපියන්ගෙන් වෙන්න පුළුවන්, සහෝදරයන්ගෙන් වෙන්න පුළුවන්, සමාජයෙන් වෙන්න පුළුවන්. අසම්මත ඇසුරකට පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කාලය පරිස්සමෙන් ගත කරන්න ඕනේ. 11 ඉන්න සෙනසුරුට 8 වෙන්න පේනවා. ඔබගේ 8 වෙන්නෙන් ඔබට බොහෝ වෙලාවට නොපෙනෙන දෙයකින්, නොපෙනෙන බලවේගයකින් යම්කිසි උදව්වක් උපකාරයක් ලැබෙන්න පුළුවන්. ඒ නමුත් තමන්ගේ ණය ගනුදෙනු පාලනය කරගෙන කරන එක තමයි හොඳම දේ. අලුතෙන් ණය නොවි වැඩ කරන්න පුළුවන් නම් ඊටාම යහපත්. මේ 11 වෙන්නට අයිති වෙනවා කාම ත්‍රිකෝණය. 11 3 7 කියන කාම ත්‍රිකෝණය 11 වෙන්නට තමයි අයිති වෙන්නේ. එතකොට රාගය විරාගයක් වෙන කාලයක් මේක. ඔබට බොහෝ වෙලාවට තමන්ගේ සතුට සැපත යම් කාලයකට කල් දාන්න වෙනවා. ඒක එකාතකට හොඳයි. තමන්ගේ ආර්ථික තත්ත්වය වර්ධනය කරගන්න, පුද්ගලික ජීවිතයේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න ඒක යහපත් කාලයක්. සතුට සැපත හැමදාම එක විදිහට ලැබෙන්නේ නැහැ. ඒවා පසුපස හඹාගෙන ගිහිල්ලා තමන්ගේ තියෙන තත්වයෙන් පහළට වැටෙන්නේ නැතුව ඉවසීමෙන් බුද්ධියෙන් වැඩ කළ යුතු කාලයක්. එතකොට ඔබට වෘෂභ ලග්න හිමියාට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් මේ කාලය තුල තමන් ගන්න තීන්දුව වැරදි වෙන්න පුළුවන්. ආදායම් මාර්ගවල යම් පසුබැසීම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපනය, ආදරය, ප්‍රේමය වගේ දේවල් වලදී අඩුපාඩුතා, පීඩනයන් දැනෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ? බොහෝ වෙලාවට ඔබට කරන්න පුළුවන් නම් සෙනසුරාදා දවසකට නිර්මාංශව පොදි පූජාවක් තියන්න, එහෙම නැත්නම් භාවනාවක් වගේ දෙන්න. පීඩනය අවම කරගන්න පුළුවන් තමන් කැමති සංගීතයක් වගේ දෙයකට ඇහුම්කන් දෙන්න, පිරිතක් අහන්න, මනස සංසුන් කරගන්න, ව්‍යායාම වල යෙදෙන්න, ශරීරය යහපත්ව පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. එතකොට මේ අමාරු කාලය ලොකු අමාරුවක් නැතුව, අපහසුයක් නැතුව සංසුන්ව කිවා ගන්න පුළුවන්. මිථුන ලග්න හිමියාට කොහොමද බලපාන්නේ මේ සෙනසුරුගේ වක්‍රවීම? මිථුන ලග්න හිමියාට ලග්නයෙන් 8 වැන්න මාර්ග ස්ථානය සහ 9 වැන්න පුණ්‍ය ස්ථානය, මේ ස්ථාන දෙකේ අයිතිකාරයා තමයි සෙනසුරු ග්‍රහය. සෙනසුරු මේ වෙනකොට ඔබේ ගමන් කරන්නේ රැකියා ස්ථානයේ. ජීවනෝපාය මාර්ගය ගැන කියවෙන ස්ථානයේ ගමන් කරන සෙනසුරුට ඒ ස්ථානය ඊටම යහපත්. කර්මකාරක ග්‍රහය කර්මස්ථානයේ ගමන් කිරීම යහපත් ප්‍රතිඵල අත්පත් කරලා දෙනවා. ඒ නමුත් මේ සෙනසුරු වක්‍රවීම තුළ ඒ ලැබිය යුතු සුබ ප්‍රතිඵල වෙනුවට යම් මන්දගාමී ස්වභාවයන්, පීඩනයන් ඔබට දැනෙන්න පුළුවන් කාලයක් මේක. විශේෂයෙන්ම රැකියා ස්ථානය තුළදී ඔබ කොයිතරම් මහන්සි වෙලා වැඩ කරත්, අලුත් නිර්මාණාත්මකව වැඩ කරත්, වෙහෙස වෙලා වැඩ කරත් දිවා රැ නොබලා ඔබට ඒවයින් නිසි ප්‍රතිඵල, නිසි ඇගයීම් ලැබෙන කාලයක් නෙවෙයි මේක. හරියටම කියනවා නම් කලගෙඩියක් මුණින් අතට හරවලා උඩ පැත්තට වතුරවත් කිරුවා වගේ කොච්චර මහන්සි වෙලා මේ රැකියාව පෝෂණය කරන්න උත්සාහ කරත් ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නිසි ඇගයීම් ලැබෙන්නේ නැහැ. වැටුප් වර්ධක වගේ දේවල් බලාපොරොත්තු වෙන්න අමාරු කාලයක් මේක. හරියට කියනවා නිකන් ගඟට ඉනි කපනවා වගේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ඒ කෙසේ වුණත් තමන්ගේ ජීවනෝපාය මාර්ගය රැක ගැනීමට වෙනදාට වඩා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා, ප්‍රතිඵල කෙසේ වුණත්. ඒ වගේම තමයි වෙනත් රැකියාවකට, අලුත් රැකියාවකට යෑමට සුදුසු කාලයකුත් නෙවෙයි මේක. ඒ ගියත් ඔබට මේ තියෙන පීඩනයට වැඩිය ලොකු පීඩනයක්
දැනෙන්න පුළුවන්. 10 වැන්නේ ඉන්න සෙනසුරුට ඔබගේ 12 වැන්න, 4 වැන්න සහ 7 වැන්න කියන කේන්ද්‍රස්ථාන පෙනෙනවා, දෘෂ්ටි වැටෙනවා. ඒ වගේම තමයි 10 2 6 කියන ත්‍රිකෝණය තුල තමයි මේ සෙනසුරු ගමන් කරන්නේ. මෙන්න මේ ස්ථාන වලට යම් යම් පීඩාකාරී දේවල් ඔබට දැනෙන්න පුළුවන්. 12 වෙනි ගැන කතා කරනකොට ඔබට සමහර වෙලාවට තමන්ගේ රැකියාව වෙනුවෙන් දුර බැහැරට ගමන් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විදේශගත වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව තමන් හැම වෙලාවෙම කරන ලිපි ලේඛන වැඩවලදී ඊටාම සූක්ෂමව ඒ ගැන පරීක්ෂා කළ යුතුයි. එහෙම නොවුනොත් ඔබට නීතිමය ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මිථුන ලග්න හිමියා කොයිතරම් අවංකව වැඩ කරත් යම් යම් අතපසු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම තමයි 4 වෙනි ගැන කතා කරනකොට තමන්ගේ gedara dora වගකීම් වෙනදාට වැඩිය බරට ඔබට දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට gedara තව ආදායම් උපද්දන අය හිටියත් ඔවුන්ගෙන් gedarට නිසි සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒකේ වැඩි බරක් ඔබට තමයි පැටවෙන්නේ. ඒ වගේම තමයි gedara dora වෙන අමතර ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අසල්වැසියන් සමග, එහෙම නැත්නම් කුලියට ඉන්නවනම් නිවාස හිමියන් සමග, අන්න ඒ වගේ තමන්ගේ නිශ්චල චංචල දේපලවල පොඩි ප්‍රශ්න ගැටලු මතුවෙන කාලයක් මේක. ඊට අමතරව ඔබගේ මේ රැකියාවේ තියෙන කාර්ය බහුලත්වය නිසා, වැඩිපුර දැනෙන පීඩනය නිසා තමන්ගේ සහකාරිය හෝ සහකාරයා වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලය මදි වෙන්න පුළුවන්. ඔවුන් කෙරේ තියෙන සැලකිල්ල අඩු වුණා වගේ දැනෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. මොකද ඔබට ලොකු පීඩනයක වැඩ කරන්නේ. ඒ නිසා තමන්ගේ සහකාරයා හෝ සහකාරිය බිරිඳ සැමියා සමග සාකච්ඡා කරලා මෙන්න මේ தત્ත්වයේ තීරුම් කරලා දෙන එක තමයි යහපත්ම දේ. ඊට අමතරව ඔබගේ දෙවැන්න තුල, ඒ කියන්නේ තමන්ගේ ස්ථාවර ධනය, තැන්පත් ධනය, ඉතුරුම් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ දවස්වල ඔබට තියෙන දේවලුත් වීදම් වෙන කාලයක්. තමන්ගේ සම්පත් තමන්ගෙන් ඈතට අහිමි වෙලා යන්න පුළුවන් කාලයක්. දුක් මහන්සියෙන් උපයන දේවල් ඉතිරි කිරීමට ගන්න උත්සාහයන් පොඩි අමතර වියදම් සඳහා වැය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ වැඩ කටයුතු කාර්ය බහුලත්වය නිසාම තමන් ගැන වුණත් හොයන්න තියෙන වෙලාව අඩු වෙන්න පුළුවන්. තමන්ගේ ඇඳුම ගැන, තමන්ගේ සෞඛ්‍ය ගැන, තමන්ගේ විශේෂයෙන්ම නිින්ද ගැන ඔබ වඩාත් උනන්දු වෙන්න ඕනේ. නිසි නිින්දක් ලබා ගැනීමට නොහැකි වුණොත් ඔබ සෞඛ්‍යමය ගැටලු වලට මුහුණ දෙනවා. මේක මේ සාමාන්‍ය මාස 5ක වගේ කාලයක් තමයි තියෙන්නේ. අන්න ඒ කාලය තුල තමන්ගේ සෞඛ්‍ය ගැන වෙනදාට වඩා උනන්දු වෙලා, නිින්ද ගැන උනන්දු වෙලා, නිසි වෙලාව නිින්ද ලබාගෙන තමන්ගේ ලැබෙන දේවල් ගැන හිතන්නේ නැතුව වැඩ කරන්න ඕන කාලයක් මේක. ඒ නිසා මිථුන ලග්න හිමියාට තරමක් පීඩාකාරී කාලයක්. මේ කාලය තුල ඔබට පුළුවන් නම් දවසකට පොඩි වෙලාවක් හරි ආගමානුකූලව වැඩ කටයුතු වල යෙදෙන්න. ඒක යහපත්. භාවනාවක යෙදෙන්න පුළුවන් නම් වඩාත්ම යහපත්. ඒ වගේම තමයි විෂ්ණු කතරම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් පමුණවන්න ඔබගේ මේ පීඩාකාරී තත්වයන්ගෙන් මිදෙන්න. කටක ලග්න හිමියාට මේ සෙනසුරුගේ වක්‍රවීම මොන විදිහේ ප්‍රතිඵල උදා කරලා දෙයිද? කටක ලග්න හිමියාගේ 7 වැන්න සහ 8 වැන්න කියන ස්ථාන දෙකේම අයිතිකාරයා තමයි සෙනසුරු ග්‍රහයා. ඔබගේ 9 වැන්නේ ගමන් කරන්නේ. කටක ලග්න හිමියාට ඇත්තටම සුබ ප්‍රතිඵල අත් කරලා දෙන ග්‍රහයෙක් නෙවෙයි සෙනසුරු. ඔබගේ නරක ස්ථාන දෙකක් තමයි සෙනසුරුට අයිති වෙලා තියෙන්නේ. ඒ නමුත් 9 වැන්නේ ගමන් කිරීමේ යහපත්. 9 වැන්නේ ගමන් කරන කිසිම ග්‍රහයෙක් ජන්මියාට අසුබ ප්‍රතිඵල උදා කරලා දෙන්නේ නැහැ. ඒ නමුත් මේ සෙනසුරු වක්‍ර වෙච්ච නිසා ඔබට කෙලින්ම ඔබේ පුද්ගලික ජීවිතයට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒකට හේතුව තමයි 1 5 9 කියන ලග්න ත්‍රිකෝණයට තමයි මේ සෙනසුරු බලපෑම් ඇති කරන්නේ. ඒ වගේම තමයි 3 6 11 මෙන්න මේ ස්ථාන පීඩාවට පත් වෙනවා. එතකොට කටක ලග්න හිමියාට කල හොඳ පස්සෙන් ඉරෝණ කාලයක් කියලා කියන්න පුළුවන්. ඔබ කොච්චර හොඳ කරත් මේ දවස්වල ලැබෙන්නේ වැරදි ප්‍රතිඵලමයි, නරක දඬුවම්ම තමයි ඔබට ලැබෙන්නේ.
හැබැයි ඔබට තියෙනවා ඊටාම වාසි සහගත තත්වයක්. ඔබගේ මේ 6 වෙන්නට සෙනසුරුගේ දෘෂ්ටිය ඊටාම යහපත්. ඒ යහපත තමයි ඔබ යම්කිසි නීතිමය ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා නම් දීර්ඝ කාලීනව. අන්න ඒ නීතිමය ගැටලු වලින් ඔබට වාසි සහගත ප්‍රතිඵල ලැබෙනවා. නඩු හබ වලින් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි නීතිමය කටයුතු වලින් ඔබට යම්කිසි අස්වැසිල්ලක් ලැබෙනවා. කටයුත්ත මොකක් වුණත් ප්‍රතිඵලය ඔබේ වාසියට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ යම්කිසි ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නවා නම් ඔබගේ සේවකයෝ ඇත්තම ඔබට හිතයිශීවන්තව වැඩ කරන කාලයක්. ඒ වගේම තමයි තමන් බලාපොරොත්තු වන ව්‍යාපාරය දියුණු කර ගැනීමට ප්‍රධානම සාධකයක් තමයි මේ ශ්‍රමය. ඒ ශ්‍රමය ඔබට නොඅඩුව ලැබෙනවා. අන්න ඒ පැත්තෙන් කටක ලග්න හිමියාට තමන්ගේ ව්‍යාපාර ජයග්‍රහණය කරා මෙහෙයවන්න පුළුවන්. නමුත් ඔබට පුද්ගලික ජීවිතයේදී යම් යම් පීඩාවන්ට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආදර සම්බන්ධතා වගේ දේවල් වලට දැඩි බලපෑම් එල්ල වෙනවා. බාධක එල්ල වෙනවා. අන්‍යෝන්‍ය සැකය වර්ධනය වෙන්න පුළුවන් ප්‍රේමවන්තයින් අතර. විද්‍යා ස්ථානය නිසා අධ්‍යාපන කටයුතු වල පුංචි පුංචි පසුබෑම් ඇති වෙන්න පුළුවන්. අන්න ඔබ වැඩිපුර අවධානය යොමු කරන්න ඕන තැනක් එතන. තමන්ගේ දැනුම වර්ධනය කරගන්න යම් යම් බලපෑම් එල්ල වෙනවා, පීඩනයන් එල්ල වෙනවා. නිසි විදිහට නිසි කාලය කළමනාකරණය කරගන්න බැරි වෙනවා අධ්‍යාපන කටයුතු සඳහා. ඒ වගේම තමයි පුද්ගලික ජීවිතයේ පොඩි පොඩි පසුපසට යෑම ඔබට ඇති වෙනවා ඒ తත්වය පාලනය කරගන්න. දීර්ඝ කාලීන පරිශන කරන අයට නම් විද්‍යාඥයන් වගේ අයට ඒ වගේම මොකක්ම හෝ විෂයක් ගැන දිගු අධ්‍යයනයක් කරන අයට ඒක වගාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කර්මාන්තයක් වෙන්න පුළුවන්. ඔබ අරමුණක් ඇතුව දීර්ඝ කාලීනව කරන පරිේෂණ අත්දැක බැලීම වල සාර්ථකත්වයට මේක හොඳ කාලයක්. ඒ කියන්නේ අලුත් මාවත් හොයාගන්න පුළුවන් කාලයක් මේක. ඒ වගේම තමයි ඔබට ගැඹුරු දැනුම ආගමික කටයුත්තක්, ඒ කියන්නේ ආගම ගැන, ආගමේ දර්ශනය ගැන හදාරන්න. ඊට අමතරව Taman යම්කිසි විෂයක් ගැඹුරින් හදාරනවා නම් මේක ඊටාම යහපත් කාලයක් යොදවන්න. Tamanට දැනෙන පීඩනය අවම කරගන්න දැනුම තුලින් මානසික සහය, මානසික සුවය ලබා ගන්න පුළුවන් කාලයක්. හැබැයි ඔබ බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයටම ලාභ ඔබට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙන ආදායම ඒ ඉලක්කමෙන්ම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නමුත් ඔබ කරන වැඩ දීර්ඝ කාලීනව වාසි සහගතයි. දැඩිව මනස ශක්තිමත් කරගෙන මේ ඉලක්කයට යනවාමයි කියලා හිතාගෙන වැඩ කරන්න ඒ ඉලක්කයට යන්න පුළුවන්. මෙන්න මේ පුංචි පසුබැස්මක් තමයි ඔබට මේ කාලේදී උදව් වෙන්නේ. මේ ඇති වෙන්නේ. ඒ වගේම තමයි සහෝදර සහෝදරියෝ තමන්ගේ සමීපය ඇසුරු කිරීමේදී කතා බහ පොඩ්ඩක් පාලනය කරගත්තොත් හොඳයි. ඔබ කතා කරන දේ මොකක් වුණත් ඒක නරක විදිහට වුන්ට අවබෝධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ මිතුරන් අතරේ සහ ඔය දැන් වැඩිපුරද සමාජ මාධ්‍ය භාවිතා කරනකොට ඔබ පෝස්ට් එකක් හරි ෂෙයා කරනකොට ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒකෙන් ඔබේ මිතුරන්ගේ හිත් දෙන්න පුළුවන්. ඔබ ගැන වැරදි අවබෝධයක් මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට යහපත් දේවල් තමයි සතුරන් පරාජය කරන්න පුළුවන්. සතුරන් ඔබට එරෙහි වෙන පුද්ගලයන්ව අඳුර ගන්න පුළුවන්. ඔවුන්ගේ අරමුණු පරාජය කරන්න පුළුවන්. නමුත් යට ගිය රෝග ඔබට මතුවෙන්න පුළුවන්. මේ 6 වෙන්න දැකීම නිසා නිදන්ගත රෝග නැවත මතුවීමේ ඉඩක් තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය ගැන වෙනදාට වඩා උනන්දු වෙන්න. වෙලාවක් තියෙන හැම, ඒ කියන්නේ පුළුවන් හැම වෙලාවකදීම භාවනාවක නිරත වෙන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. දුගී දුප්පත් අයට ඖෂධ තෑගි විදිහට දෙන්න. අන්න ඒක ඔබේ මේ අපලකාරී తত্ত্বය පාලනය කරගන්න ඉතාමත්ම යහපත්. සිංහ ලග්න හිමියන්ට මේ සෙනසුරුගේ වක්‍රවීම මොන විදිහටද බලපාන්නේ? සිංහ ලග්න හිමියන්ගේ 6 වැන්න සහ 7 වැන්න රෝගස්ථානයේ සහ ඔබගේ සියලු සබතතා ගැන කියන 7 වැන්න කලත්ත ස්ථානයේ අයිතිකාරය තමයි සෙනසුරු ග්‍රහය. සෙනසුරු ගමන් කරන්නේ ඔබගේ ලග්නයෙන් 8 වැන්නේ. 8 වැන්න කියන්නේ මාරක ස්ථානයක්.
මේ අටවැන්නේ සෙනසුරු ගමන් කරනවා කියලා කියන්නේ මේ රාෂ්ට්‍රක තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා සිංහ ලග්න හිමියන්ට කලකපටන්. එතකොට සිංහ ලග්න හිමියන්ගේ මේ අටවැන්නේ ගමන් කරන සෙනසුරු වක්‍ර වීම තුලින් Tamanට තියෙන පීඩනය තවදුරටත් තීව්‍ර වෙන්න පුළුවන්. ඔබගේ අටවැන්නේ ගමන් කරන සෙනසුරුට දහවැන්න, දෙවැන්න සහ පස්වැන්න කියන ස්ථාන තුන පේනවා. ඒ දෘෂ්ටි ඊ타ත්ම නරක දෘෂ්ටි. දහවැන්න කියන්නේ තමන්ගේ ජීවනෝපාය මාර්ගයේ රැකියාව, තමන්ට ආදායම් උපද්දවල දෙන තැන. මෙතෙන්ට සෙනසුරු වක්‍ර වීම සමග හෙළන දෘෂ්ටියකින් ඔබට රැකියාව තුල පීඩනය වැඩි වෙන්න පුළුවන්. තමන්ට වෙනදාට වඩා අධිකව වැඩ කරන්න වෙනවා මහන්සි වෙලා. අමතර වගකීම්, අමතර වැඩ, දීර්ඝ ගමන් බිමන් වගේ ඊටාම වෙහෙසකාරී තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සිංහ ලග්න හිමියන්ට. සිංහ ලග්න හිමියෝ සාමාන්‍යයෙන් වේගවත්ව වැඩ කරන අය, කඩිසරව වැඩ කරන අය. අන්න ඒ తත්වය තරමක් දුරට වෙනස් වෙන කාලයක් මේක. සිංහ ලග්න හිමියන්ට බොහෝ වෙලාවට රැකියාව තුල දැනෙන පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ ඉන්න සගියෝ, රැකියා සගියෝ ඔබව අභිබවා යන්න පුළුවන්. ලොකු තරඟකාරීත්වයක් නිර්මාණය වෙනවා රැකියා ස්ථානයේ. ඔබට වෙනදාට වඩා අමතර වගකීම්, අමතර වැඩ රාජකාරීත් එක්ක දැනෙන පීඩනය වැඩි වෙලා මේ රස්සාව දමල ගහලා වෙන එකක් හොයාගන්නවයි කියන තැනට හිත හදා ගන්නත් සිද්ධ වෙයි. නමුත් ඒකට සුදුසු කාලය නෙවෙයි මේක. මේ තමයි ඉවසීම ප්‍රගුණ කළ යුතු කාලය. ඒ නිසා සිංහ ලග්න හිමියෝ වඩාත්ම කල්පනාකාරී විය යුතු කාලයක් මේක. ඊළඟට දෙවැන්න ගැන කතා කරනවා. දෙවැන්න කියන්නේ Tamanගේ කුටුම්බය. ඒ වගේම තමයි Tamanගේ ඉතුරුම් ස්ථානය. කුටුම්බයට මේ රැකියාවේ පීඩනයත් එක්ක යම් කිසි බලපෑමක් එල්ල වෙනවා අනිවාර්යයෙන්ම. Tamanගේ බිරිඳ හෝ සැමියා සමග වෙනදාට වඩා බහින් බස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඇයි ඔබ ලොකු පීඩනයක ඉන්නේ? ජීවත් වෙන්නේ මේ ටිකේ. ඊළඟට Tamanට ඇත්තටම නම් මේ දවස්වල හරිම අමාරුයි යමක් ඉතුරු කරගන්න ජීවන වියදම සහ පරිසර වටපිටාවත් එක්ක. ඒ වගේම තමයි තමන්ගේ වචනේ තරමක් රළු වෙන්න පුළුවන්, සැර වෙන්න පුළුවන්. ඒව පාලනය කරගන්න ඕන. ඊළඟට ඔබගේ පස්වැන්න විද්‍යා ස්ථානය. අධ්‍යාපනය ගැන කියන තැන. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන කියන තැන. එතනදිත් යම්කිසි පීඩාවක් ඇති වෙනවා. ඒව හැබැයි පාලනය කරගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඊට අමතරව අවිවාහකයන්ට ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා නම් ප්‍රේම සම්බන්ධතාවයේ රැක ගැනීම වෙනුවෙනුත් වැඩ කරන්න සිද්ධ වෙනවා. ප්‍රේම සම්බන්ධතාව බිඳී යාමට තියෙන ඉඩකඩ හරිම වැඩි. ඒ නිසා ඒවා රැක ගන්න උපරිම උත්සාහ කළ යුතුයි. ඒ වගේම තමයි මේ අටවැන්නේ ගමන් කරන නිසා නිදන්ගත රෝග මතුවීමේ ස්වභාවයක් පෙන්눔 කරනවා. කාලයක් යට ගිහිල්ලා තිබුණු ශරීරයේ අපහසුතාවයන්, රෝගයන් නැවත මතුවෙනවා. මේ මතුවීමේ తত্ত্বය ඔබට ලොකු අමාරුකක් නිර්මාණය කරනවා, විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ මූල්‍ය කළමනාකරණය තිතට කරන්න ඕන කාලයක් මේක. අනවශ්‍ය වියදම් යෙදෙන්න පුළුවන් බොහොමයක්. ඒ වගේම තමයි පෙර අත්හැරලා දාපු ණයතුරුස් නැවත ඔබ හොයාගෙන එන කාලයක් වෙන්න පුළුවන් මේක. ඒ නිසා හැම වෙලාවෙම මූල්‍ය කළමනාකරණයේ අංක 1ට තියාගෙන වැඩ කළ යුතුමයි. ඒ වගේම තමයි රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයක් තියෙනවා නම් අන්න ඒවටත් යම්කිසි බාධාකාරී තත්වයන් මතුවෙනවා. ඒ නිසා සිංහ ලග්න හිමියෝ මේ හැම දෙයකින්ම බියවීම නෙමෙයි කරන්න ඕන. Tamanට දැනෙන පීඩනය, ආර්ථික අපහසුතාව මගහැරගන්න ඔබ සැලසුම් සහගතව වැඩ කරන්න ඕනේ. ඒ වගේම තමයි සෙනසුරු දිසා යම්කිසි පූජාවක් තියන්න පුළුවන් නම් සෙනසුරාදා දවසක උදේ 6ත් 7ත් අතර වගේ බෝධි පූජාවක් තියලා සෙත් පතන්න ඕන. විෂ්ණු කතරගම දෙවියන්ට පුද පූජා තියන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. ඒ වගේම තමයි ආබාධිත අයට
ආහාර ඖෂධ වගේ ලබා දුන්නොත් ඔබට මේ දැනෙන පීඩනය ගොඩාක් දුරට මගහැරගෙන ජීවත් වෙන්න පුළුවන්. මේ අපහසු කාලේ මගහැරගන්න පුණ්‍ය කටයුතු වල නිරත වෙන එක තමයි වඩාත්ම සුදුසු. කන්‍යා ලග්න හිමියන්ට මේ සෙනසුරුගේ වක්‍ර වීම තමන් ගැන විශේෂයෙන්ම තමන් කරපු වැඩ ගැන නැවත විශ්ලේෂණයක් කරගන්න ඉතාම යහපත් කාලයක්. ඒ කියන්නේ මේක ඔබට විශේෂ කාලයක් කියලා කියන්න පුළුවන්. ඔබගේ පස්වැන්න විද්‍යා ස්ථානය, ඒ වගේම 6 වෙන්න කියන්නේ රෝග ස්ථානය, සතුරු කරදර ගැන කියවෙන තැන. මේ දෙකේම අයිතිකාරයා තමයි සෙනසුරු ග්‍රහයා. සෙනසුරු පැමිණිලා ඉන්නේ ඔබගේ කේන්ද්‍රස්ථානයකට. ඒ කියන්නේ 7 වෙන්නට. 7 වෙන්නේ ගමන් කරන සෙනසුරු වක්‍ර වීම තුලින් මෙන්න මේ භාවයන්ට යම් යම් පීඩා ගෙන දෙනවා. ප්‍රශ්න ඇති කරනවා. අංක 1 තමයි ඔබගේ ලග්නය. ඒ කියන්නේ හිස. ඊළඟට 4 වෙන්න කියන කේන්ද්‍රස්ථානයත් 9 වෙන්න කියන පුණ්‍ය ස්ථානයටත් යම් යම් බාධා ඇති කරන්න පුළුවන් සෙනසුරු වක්‍ර වීම තුලින්. ලග්නය ගැන කතා කරොත් ඔබ මෙතුවක්කල් කරපු වැඩවල ප්‍රගතිය ගැන මැන බලන්න කාලයක් මේක. තමන් ආශ්‍රය කරන පුද්ගලයෝ ගැන, තමන් කරන වැඩ ගැන, තමන්ගේ චර්යාවන් ගැන, හැකියාවන් ගැන නැවත ආපසු හැරී බැලිය යුතු කාලයක්. මොකද ඔබ මේ කරපු දේවල් වල ප්‍රතිඵල යම් යම් විකෘති වීම සිද්ධ වෙන්න පුළුවන් මේ ඉදිරි කාලයේදී. ඒ වගේම තමයි තමන්ගේ හැකියාවන් ගැන විවිධ කෝණ වලින් ඔබට බලන්න සිද්ධ වෙනවා. තමන් කරගෙන ආපු වැඩ හරිද, වැරදිද, නිවැරදි විය යුත්තේ කොතනද කියන එක. ඊළඟට 4 වෙන්න ගැන කතා කරනකොට 4 වෙන්න කියන්නේ තමන්ගේ ගිය දුර යාන වාහන ඉඩකඩම් මව විශේෂයෙන්ම තමන්ගේ හිත ගැන. මේවට යම් යම් පීඩාකාරී දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සියල්ල අහිමි වෙනවවත් නැති වෙනවවත් නෙමෙයි. තමන්ගේ ගිය දුර තුල හිතේ සතුට තරමක් අඩු වෙන්න පුළුවන්. කේන්ති යන්න පුළුවන්. හිතේ සතුට අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම් මානසික පීඩන තත්වයන් තුලින් ලෙඩ රෝග වලට පවා අතවනන කාලයක් මේක. ඒ වගේම තමයි තමන්ගේ ආදායම් මාර්ග ඉඩකඩම් යාන වාහන වලට පොඩි පොඩි අලාභානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ඉවසීමෙන් දෙවරක් හිතලා දුරදිග බලලා වැඩ කරන්න ඕන කාලයක් තමයි කන්‍යා ලග්න හිමියන්. ඒ වගේම තමයි තමන්ගේ 7 වෙන්න. 7 වෙන්නේ මේ සෙනසුරු වක්‍ර වෙන්නේ. 7 වෙන්න කියන්නේ තමන්ගේ ලෝකයට විවෘත වෙන තැන. ඔබ ගනුදෙනු කරන අය, විශේෂයෙන්ම පවුල තුල සහකාරය හෝ සහකාරිය, ඔවුන් සමග ඔබ හැසිරෙන ආකාරය, ඔවුන්ගේ අදහස් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි මේ කාලය තුල, මේ විශේෂ කාලය තුල. තමන්ගේ අදහස අංක 1ට දාන්නේ නැතුව, බලෙන් දාන්න හදන්නේ නැතුව අනිත් අයගේ අදහස් වලට සවන් දීලා වැඩ කරන්න ඕන කාලයක් මේක. අදහස් තේරුම් ගැනීම. ඊළඟට අදහස් හුවමාරු කරගන්නකොට පුළුවන් තරම් කල්පනාවෙන් අනිත් අයගේ හිත රිදෙන්නේ නැති වෙන්න කතා බහ කරන්න උත්සාහ කරන්න. එහෙම තමයි මේ ටික කාලය තුල තමන්ගේ පෞල් ජීවිතය රැක ගැනීමට යම්කිසි කැපකිරීමක් කරන්න සිද්ධ වෙන කාලයක්. දෙන්නම එක වගේ කේන්ති ගන්න ගත්තොත් ඒ ගමන යන්න අමාරුයි. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට ඉවසීමෙන් වැඩ කටයුතු කරනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම තමයි තමන්ගේ කාම ත්‍රිකෝණය 7 3 11 කියන කාම ත්‍රිකෝණයට මේකෙන් බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ බලපෑම් තුළදී තමන් ජීවිතයේ විඳපු සුව පහසුව සතුට සැනසීම අඩු වෙන කාලයක් මේක. තමන්ගේ ආදායම් මාර්ග වලට පොඩි පොඩි බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ආදායම් පෙර පරිදි නොලැබෙන්න පුළුවන්. පොරොන්දු වෙච්ච විදිහට ණය මුදල් එහෙම නොලැබෙන කාලයක්. අලුතෙන් ණය නොවි තියෙන ණය කළමනාකරණය කරගෙන යන්න ඕන කාලයක්. ඒ වගේම තමයි තමන්ගේ ව්‍යාපාරික කටයුතු වලදී අනවශ්‍ය ප්‍රමාද වීම සිද්ධ වෙන්න පුළුවන්. තමන් බලාපොරොත්තු නොවිච්ච ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා කළමනාකරණය කරගන්න
තමන්ට තියෙන මානසික පීඩනය අවම කරගෙන වැඩ කළ යුතුයි. මානසික පීඩනය අවම කරගන්න නම් ඔබ දවසට අඩුම ගානේ පැය කාලක් විනාඩි 20ක් පැය භාගයක් වගේ කාලයක් භාවනාවක නිරත වෙන්න. එහෙම නැත්නම් තමන් කැමති සංගීතයක් රස විඳින්න. කොහොම හරි මනස නිරවුල් කරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ සෙනසුරුනේ ඔබගේ 7 වෙනි ඉඳගෙන ඔබට වක්‍ර වෙලා බාධා කරන්නේ. සෙනසුරු ග්‍රහයා නියෝජනය කරන තැනැත්තන්ට. ඒ කියන්නේ වයසක උදවියට. වයසින් මුහුකුරා ගිය අසරණ වෙච්ච අයට ආහාර වේලක් ඇඳුමක් පරිත්‍යාග කරන්න. පෙනඩෝල් පෙත්තක් හරි කමන්නේ ඖෂධයක් පරිත්‍යාග කරන්න. සමහර වෙලාවට ඔබට පාමසියක් ගාවට ගියොත් අසරණ වෙලා ඉන්නවා ලෙඩට බේත් ගන්න ඇවිල්ලා ඔවුන්ට බෙහෙත් ගන්න බැරුව ආපහු හැරිලා යන අය. අන්න ඔවුන්ට ඖෂධ කීපයක් අරන් දෙන්න. ඒක මහඟු පින්කමක්. ඔබගේ මේ අපහසු කාලය ගෙවා ගන්න එවැනි පින්කම් තුලින් බොහෝම සහනයක් ලබා ගන්න පුළුවන්. තුලා ලග්නයට මොන අයුරින්ද බලපාන්නේ මේ සෙනසුරුගේ වක්‍රය? තුලා ලග්න හිමියාට වාසනාවන්තම ඒ කියන්නේ යෝගකාරකම ග්‍රහය තමයි සෙනසුරු. සෙනසුරු කියන්නේ ඔබගේ 4 වැන්න සහ 5 වැන්න කියන ස්ථාන දෙකේම අධිපති ග්‍රහය. එකවර කේන්ද්‍ර ස්ථානයක් සහ ත්‍රිකෝණ ස්ථානයක් කියන ස්ථාන දෙකක අයිති ග්‍රහයෙක් අනිවාර්යයෙන් මේ ලග්නයට වාසනාව උදා කරලා දෙනවා. එතකොට තුලා ලග්න හිමියාට වාසනාව උදා කරලා දෙන ග්‍රහය තමයි සෙනසුරු. ඒ වගේම සෙනසුරු විශේෂ ග්‍රහයෙක් ඔබේ ලග්නයට. සෙනසුරු උච්ච වෙන්නේ තුලාවේදී. එතකොට තුලා ලග්න හිමියාගේ ජීවිතේ මහ විශාල ජයග්‍රහණ ලබා දෙන්න උර දෙන ග්‍රහය තමයි සෙනසුරු. සෙනසුරු දැනට ගමන් කරන්නේ ඔබගේ ලග්නයේ 6 වෙන්නේ. සෙනසුරු වගේ ක්‍රූර ග්‍රහයෙකුට 6 වෙන්න ඊටාම උචිත ස්ථානයක්. ඒකට හේතුව තමයි සෙනසුරු ඕනම දෙයකට ඔරොත්තු දෙන ග්‍රහයෙක්. සෙනසුරු වගේ ක්‍රූර ග්‍රහයෙක් 6 වෙන්නේ ගමන් කරන කාලය තුල නිශ්චිත වශයෙන්ම ඔබට බොහෝ ජයග්‍රහණ එකතු කරගන්න පුළුවන්. ප්‍රධානම එක තමයි තමන්ට විරුද්ධව කරන වැඩ කරන පුද්ගලයන්ව අඳුර ගන්න පුළුවන්. ඔවුන්ව පරාජය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ඉස්සරහා ඔබගේ හතුරන් දිය වෙලා යනවා. පරාද වෙලා යනවා. හිරුදුටු පිනිමෙන් විනාශ වෙලා යනවායි කියලා කියන්න පුළුවන්. ඔවුන්ගේ ශක්තිය දුර්වල වෙලා ඔබට එරෙහි වැඩ කරන්න බැරි තත්ත්වෙට ඔබගේ හතුරෝ එහෙමත් නැත්නම් ඔබට එදිරිවාදිකම් කරන අය විරුද්ධකාරයෝ ඔවුන් ඒ තත්ත්වයටපත් වෙනවා. ඒක ගෙදරදි වෙන්න පුළුවන්, රැකියාව කරන ස්ථානයේදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ ඇසුරු කරන සමාජයේදී වෙන්න පුළුවන්, තරගකාරී ව්‍යාපාරික ලෝකෙකදී වෙන්න පුළුවන්. මේ කොතනකදී වුණත් Tamanට එරෙහිව වැඩ කරන අයට වඩා ඔබ ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි 12 වෙන්න කියන්නේ ඔබට වැරදි වලට නඩුවම් ලැබෙන තැන. මෙතනදී බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නඩුහබ නීතිමය රැකවරණය ඔබට ලැබෙන එක. නඩුහබ වලින් ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් එක. ජයග්‍රහණ විජයග්‍රහණ බවට පත් කරගන්න පුළුවන්. ඒතර තුලා ලග්න හිමියාට ප්‍රධානවම මේ රෝග සතුරන් පරාජය කරන්න පුළුවන්. ඒ වගේම තමයි Tamanට එරෙහිව තියෙන මේ නඩුහබ නීතිමය ප්‍රශ්න සෞඛ්‍යමය ගැටලු විසඳ ගන්න පුළුවන්. නිරෝගී සුවයක් පත් කරගන්න පුළුවන්. කලකපටන් ඔබ රෝගයකින් පෙළුණා නම් ඒ රෝගයෙන් සුවයක් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ උත්සාහය උපරිම තලයට පැමිණෙන කාලයක් මේක. වැටුණත් නැගිටින කාලයක්, වැටි නැගිටින කාලයක්. ඒ නිසා ඔබේ උත්සාහය මොනම විදිහකින්වත් අත්හරින්නේ නැති කාලයක් කියලා කියන්න පුළුවන්. Tamanගේ හැකියාවන් වර්ධනය කරගන්න ඔබ පුදුමාකාර මහන්සියක් ගන්න කාලයක්. හැබැයි මේ මහන්සිය අපත යන්නේ නැහැ. මේ කාලය තුලදීම සත්‍ය වශයෙන් මේ ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තුලා ලග්න හිමියාට තමන්ගේ උපරිම ශක්තියෙන් වැඩ කරන්න පුළුවන්. කිසිම පීඩනයක් නැතුව, ඇඟට වෙහෙසක් දැනෙන්නේ නැතුව, අවුව වැස්ස පින්න මේ කිසිම ස්වභාවික තත්වයකට යටත් වෙන්නේ නැතුව දිරියෙන් වැඩ කරලා ගොඩ යන්න පුළුවන් කාලයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සෙනසුරු වගේ ග්‍රහයෙක් 12 වෙන්නට මේ හෙළන බැල්ම තුලින් තමන්ගේ වියදම් පාලනය කරගන්න පුළුවන් වෙනවා ඔබට.
ඒ සඳහා හොඳ මූල්‍ය කළමනාකරණයකින් ඔබ වැඩ කරනවා. ඒ වගේම තමන්ගේ ගෙදර දොර කල එළි වෙන කාලයක්. අලුතින් ගෙයක් හදන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි තියෙන ගෙවල් දොරවල් රිපෙයාර් කරන්න, යාන වාහන මිලදී ගන්න. ඒ වගේම අධ්‍යාපන කටයුතු දියුණු කරගන්න. දුවදරුවන්ගේ දියුණුව විද්‍යා ස්ථානයේ නියෝජනය කරන නිසා දුවදරුවන්ගේ දියුණුව මේ කාලේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. තරග විභාග වලින් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ මතක තබා ගත යුතු යමක් තියෙනවා. සෙනසුරු මේ කාලේදී වක්‍ර වෙනවා. එතකොට අනිත් ලග්න හිමියන්ට මහා විශාල අලාභානි වෙලා එහෙම නැත්නම් මානසික පීඩා ඇති වෙලා මානසිකව වැටෙන කාලයක් වුණත් ඔබටත් පුංචි පුංචි හිත් රිදෙන තැන් ඇති වෙන්න පුළුවන්. ඒ හිත් රිදෙන වෙලාවට තමන් අදහන ආගමානුකූලව වැඩ කරොත් ඒක මහා ලොකු බරක් වෙන්නේ නැහැ. ඒ නිසා තුලා ලග්න හිමියාට ලොකුම හානියක්, පාඩුවක්, අපකීර්තියක්, නින්දාවක් අත් වෙන්නේ නැහැ. නමුත් ලබන ජයග්‍රහණ විජයග්‍රහණක් කරගන්න සෙනසුරාදා දවසට උදේ 6යි 7යි අතර නිල් පාට මල් ටිකක් වැඩිපුර අරගෙන බෝධි පූජාවක් තියන්න. විෂ්ණු කතරගම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙන්න. ජීවිතේ සතුට සමගිය වර්ධනය කරගන්න ප්‍රාර්ථනා කරන්න. ඔබට නියත වශයෙන්ම මේ කාලය තුල ජයග්‍රහණ ලබා ගැනීම ඒකාන්තයි. වෘශ්චික ලග්න හිමියාගේ 3 වැන්න වික්‍රමස්ථානය, ඒ වගේම 4 වැන්න සුභස්ථානය. මෙන්න මේ ස්ථාන දෙකේ අයිතිකාරයා තමයි සෙනසුරු ග්‍රහය. එතකොට සෙනසුරු ඔබගේ දැනට ගමන් කරන ලග්නයෙන් 5 වැන්නේ විද්‍යා ස්ථානයේ. මේ 5 වැන්නේ ගමන් කරන සෙනසුරුට ඔබගේ ලග්නයෙන් 7 වැන්න, ඒ වගේම 11 වැන්න, ඒ වගේම 2 වැන්න කියන ස්ථාන දෘෂ්ටියෙන් දකිනවා. මෙන්න මේ ස්ථාන වලට යම් යම් බලපෑම් සිද්ධ වෙන්න පුළුවන් සෙනසුරු වක්‍ර වීම තුල. සෙනසුරු වගේ ග්‍රහයෙක් 5 වැන්නේ ගමන් කරන කාලය තුල සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න දේ තමයි ප්‍රේම සම්බන්ධතාවලට යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු තරමක් ප්‍රමාද වෙනවා. මේක විද්‍යා ස්ථානයේනේ. එතකොට තමන්ගේ දැනුම සොයා යන වැඩ කටයුතු වලට පොඩි පොඩි බාධාවන්, මන්දගාමී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. එතකොට සෙනසුරු වක්‍ර වුණාම මේකේ බලපෑම තව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් ඔබ වෙනදාට වඩා ඒ ගැන උනන්දු වෙනවා. හැම වෙලාවෙම කරපු වැඩ ගැන ආපසු හැරී බැලීමක් සිද්ධ කරනවා. ඔබ ඉගෙන ගන්න විෂය ගැන වුණත් එහෙමයි, කරන රැකියාව ගැන වුණත් ඒ විදිහට තමයි ඔබ වැඩ කරන්නේ. හැම වෙලාවෙම හරිම ਵਿਚාරශීලීව වැඩ කරන්න උත්සාහ කරනවා. එහෙම වැඩ කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනවා නම් දරුවන්ගේ අධ්‍යාපනයට පොඩි පොඩි බාධා ඇති වෙන්න පුළුවන්. දරුවන්ව ඒ කෙරෙහි වැඩිපුර උනන්දු කර යුතු කාලයක් මේක. අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි ඔවුන්ගේ වෙනත් කටයුතු. සාමාන්‍යයෙන් අපි කතා කරනවා නම් ඔවුන් විවාහ වෙන වයසේන ඒ ගැන වැඩි බරක් පැටවෙනවා ඔබේ කර්මත. ඔවුන් රැකියාවක නිරත වෙනවා නම් රැකියා ස්ථානයේ පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒකත් දෙමව්පියෝ විදිහට ඔබට මැදිහත් වීමක් කරලා විසඳලා දෙන්න සිද්ධ වෙනවා. ඔබට සාමාන්‍ය ජීවිතය ගත කරනවට වඩා අමතර වගකීම් ඇති වෙන කාලයක් මේක. ඒ වගේම තමයි ඔබ නිවසින් පිටත රැකියාවක් කරනවා නම් වැඩිපුර කාලයක් නිවසට යෑම් මීම් කරන්න, ඒ ගැන හොයා බලන්න කාලය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි උනන්දුව උත්සාහය ඔබේ අඩුවක් වෙන්නේ නැහැ. තමන්ගේ අභිප්‍රායන් කරා යන ගමනට වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. ධෛර්යයෙන් වැඩ කරනවා. ඔබ යම් යම් නිර්මාණශීලී දේවල් කරන්න උත්සාහ කරනවා. ඒක රැකියාව වෙන්න පුළුවන්, තමන්ගේ අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන්. මොන ආකාරයෙන් වුණත් ඔබ හරිම නිර්මාණශීලීව වැඩ කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ඒ උත්සාහයන්ට නිසි ඇගීම නොලැබෙන්න පුළුවන්. ඒ නමුත් ඔබ කරන දේ හරියටම කරන්න උත්සාහ කරන කාලයක් තමයි මේක. ඒ නිසා ඊටාම හොඳින් හොඳ නිමාවකින් Taman කරන කාර්ය ඔබ ඉෂ්ට සිද්ධ කරන කාලයක්. ධෛර්ය සම්පන්නව වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි සැබෑවින්ම සිදුවිය යුතු දේ. මේ කාලය තුල වැඩක් අත්හැරලා
අතරමැග දාලා යන එක නෙවෙයි. ඒ වගේම තමයි ඔබට මේ 11 වෙනි දැකීම තුලින් තමන්ගේ ආදායම් මාර්ගවල පොඩි පොඩි වෙනස් වීම් සිද්ධ වෙනවා. නිසි වේලාවට නිසි කලට තමන්ට ලැබිය යුතු ආදායම් නොලැබී යන ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි තමන් ආශ්‍රය කරන පුද්ගලයෝ ගැන ඔබට සමහර වෙලාවට සැක සංකා මතුවෙන වැඩ සිද්ධ වෙන්න පුළුවන්. පොරොන්දු පරිදි වැඩ නොවෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන් ඇසුරු කරන පුද්ගලයෝ තමන්ට පොරොන්දු දෙනවා. ඒ පොරොන්දු ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. ඉෂ්ට කරන්න බැරි වෙනවා. ඒක ඔවුන්ගේ වැරද්දක් නෙමෙයි. මෙන්න මේ කාලය තුල ඇතිවෙන ස්වභාවික සංසිද්ධියක් නිසා තමයි මේක වෙන්නේ. මේ සෙනසුරුගේ බලපෑම සෙනසුරුගේ මේ වක්‍ර බලපෑම ඔබට මේ පැතිවලටත් යොමු වෙනවා. ඒ වගේම තමයි පවුලේ දේපල, සුරැකි දේවල්, තමන්ගේ මූල්‍ය පාලනය මේ ගැන තමන් තනියම වැඩ කරන්නේ නැතුව පවුලේ අය සමග සාකච්ඡා කරලා හරි විසඳුමකට ඇවිල්ලා ඒ ගැන වැඩ කරනවා නම් තමයි වඩාත්ම හොඳ. ගෙදර වියදම් ගැන, ගෙදර ඉතුරුම් ගැන, අලුතෙන් කරන දේවල් ගැන, යම් යම් දේවල් මිලදී ගැනීම, යාන වාහන වෙන්න පුළුවන්, ඉඩකඩම්, ගෙවල් දොරවල්, ගෙදර ගෘහ භාණ්ඩ මේ කොයි දේ වුණත් තමන්ගේ තනි මතයට කරන්නේ නැතුව පවුලේ සමාජිකයන් සමග සාකච්ඡා කරලා විවිධ අදහස් ඇති ඒවා සාකච්ඡා කරලා වැඩ කරන එක තමයි මේ කාලයේදී ඉතාමත්ම හොඳම විදිය. මොකද ඔබ අතින් සමහර වෙලාවට වැරදි තීන්දුව ගන්න පුළුවන්. පවුලේ සමගිය ඇති වෙන්නත් ඒක ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබ යම්කිසි ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නවා නම් ව්‍යාපාරයේ මතු දියුණුව වෙනුවෙන් කරන වැඩ ඉතාම සූක්ෂමව සැලසුම් සහගතව කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒකටත් පුළුවන් නම් උපදේශකයෙක්ගෙන් උපදෙස් අරගෙන වැඩ කරනවා නම් කරගෙන යන වැඩ කටයුතු තව තවත් සාර්ථක කරගන්න පුළුවන්. Tamanට පුළුවන් නම් සෙනසුරාදා දවසක අසරණයෙකුට කෑම වේලක් දෙන්න, ඇඳුමක් අරන් දෙන්න. ඒක ඊටාම යහපත් මේ සෙනසුරුගේ වක්‍රයෙන් ඇතිවෙන පීඩාකාරී බලපෑමෙන් ගැලවීම සඳහා. ධනු ලග්න හිමියාට කොහොමද සෙනසුරු වක්‍ර වීම බලපාන්නේ? ධනු ලග්න හිමියා හැම වෙලාවෙම නිවැරදිව අවංකව වැඩ කරන පුද්ගලයෙක්. තරමත් වේගවත්ව. ඒ වගේම තමයි සෙනසුරු ඔබගේ ගමන් කරන්නේ හතරවැන්නේ. තමන්ගේ දෙවැන්න සහ තුන්වැන්න අයිතිකාරයා විදිහට හතරවැන්නේ ගමන් කරන සෙනසුරු තමයි වක්‍රභාවයට පත් වෙන්නේ. එතකොට සෙනසුරු වක්‍ර වුණාම ධනු ලග්න හිමියාට සිද්ධ වෙන්න පුළුවන් මෙන්න මෙහෙම දේවල්. ඔබගේ 6 වැන්න 10 වැන්න සහ ලග්නය දකින්න සෙනසුරු 4 ඉඳලා ඒ වගේම තමයි තමන්ගේ දෙවැන්න සහ තුන්වැන්න අයිතිකාරයා විදිහට ඒ ස්ථාන වලටත් යම් යම් බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ එකම බලපෑමක්වත් තමන් කරන රැකියාවෙන් පහළට වැටීමක් හෝ තමන්ගේ වෘත්තීය මට්ටම, ආර්ථික මට්ටම, සමාජ ජීවිතයේ පහළ වැටීමක් නෙවෙයි. ඒ වගේ යම්කිසි ප්‍රතිශෝධනයක් කරගන්න, වැරද්දක් නිවැරදි කරගන්න හොඳ කාලයක් කියලා හිතන්න ඕනේ ධනු ලග්න හිමියෝ. ධනු ලග්න හිමියාගේ රැකියාව තුළදී ඔබට අමතර වගකීම් ලැබෙනවා. කරන වැඩවලට අමතරව අලුත් වැඩ පැවරෙනවා ඔබට. මේක Tamanට ඊටාම හොඳ වටිනා අවස්ථාවක් තමන්ගේ හැකියාවන් නිවැරදිව ප්‍රදර්ශනය කරන්න. තමන්ගේ සැබෑ තත්ත්වයේ සැබෑ ජවයේ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කරන්න ඉතාමත්ම හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව උපයෝගී කරගෙන තමන්ට පුළුවන් වෙනවා රැකියාවේ ඉහළට ගමන් කරන්න. ඔබ කවුද කියන එක රැකියා කරන ස්ථානයේ ඔබගේ හාම්පුතාට, ඒ වගේම රැකියාව කරන සගයන්ට, සමකාලීනයන්ට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙනවා ඔබට විවිධ හැකියාවෙන් යුත් පුද්ගලයෙක් ඔබට නිර්මාණශීලීව වැඩ කරලා ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔබට මේ ලැබෙන අමතර වැඩ පීඩනයක් විදිහට දැනෙන්න පුළුවන්. ඔබට සමහර වෙලාවට මේ රැකියාව අතහැරලා දාලා මම වෙන එකක් හොයාගන්නවා. මට දැන් මේක එපා වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මං ට්‍රාන්ස්ෆර් එකක් හදාගන්නවා, ස්ථාන මාරුවක් කරගෙන වෙන තැනකට යනවා කියන අදහස මතුවෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි මේ වෙලාවේදී කළ යුත්තේ. ඔබ කළ යුත්තේ ඔබගේ නියම හැකියාවෙන් වැඩ පෙන්නලා තමන් වැඩකාරයෙක් බව දන්වන්න ඕනේ. අන්න ඔබට මේ ලැබෙන අවස්ථාවෙන් නිර්මාණශීලීව වැඩ කරලා තමන්ගේ තත්ත්වය ඉහළට ගන්න පුළුවන්.
ඒ වගේම තමයි මේ තත්ත්වයට ඇත්තටම ඔබ බිය විය යුතු නෑ. මේක ඔබට විශ්වලාගත් ආශිර්වාදයක්. ඒ වගේම තමයි මේ නිවස තුලදී යම් යම් අලුත් වැඩියාවන් වලට යන්න සිද්ධ වෙනවා. අලුත් දේවල් එකතු කරන්න සිද්ධ වෙනවා. උත්සව අවස්ථාවක් වගේ දෙයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඊට අමතරව Taman පාවිච්චි කරන රත වාහන වල පොඩි පොඩි දෝෂ මතුවෙන්න පුළුවන් මේ කාලේ වැඩිපුර පොඩ්ඩක් මුදල් වියදමක් දැරීමට සිද්ධ වෙන දේවල්. ඒ වගේම තමයි Tamanගේ ගෙදර ඉන්නවනම් වැඩිහිටියෝ ඔබගේ වෙන්න පුළුවන්, ඔබගේ සහකාරයාගේ හෝ සහකාරියගේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඥාති හිතවතෙක් වෙන්න පුළුවන් ගෙදර නැවතිලා ඉන්නවනම් ඔවුන්ගේ සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන කාලයක්. ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහීමට ලක් වෙන්න පුළුවන් කාලයක්. ලෙඩ රෝග තියෙනවා නම් ලෙඩ රෝග සුව වීම හිමින් යම් කාලයක් ගත වෙනවා මේවා සුව වීමට. ඒ වගේම තමයි රැකියාවේ වගේම ගෙදරත් ටිකක් වෙනදාට වැඩිය වගකීම් වැඩි වෙනවා. අමතර දේවල් වලට වෙලාව අවශ්‍ය වෙනවා ඔබට. ඒ නිසා ඒකත් යම් ආකාරයක පීඩනයක් දැනෙන්න පුළුවන්. ඔබ ගෙදර වියදම් ගැන කතා කරනකොට මේ මූල්‍ය කළමනාකරණය ඇත්තටම හරිම වැදගත් කාලයක් මේක. ඔබ සහ ඔබගේ සහායකයා ස්වාමියා හෝ බිරිඳ අතර යම් යම් මතභේදකාරී තත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. දේපල, මුදල්, නිවස මෙන්න මේවා සම්බන්ධයෙන් පොඩි පොඩි මතභේද ඇති වෙන්න පුළුවන්. ඒවා ගොඩාක් දුර යන ඒවා නෙවෙයි. ඒ නමුත් හිත රිදීම් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා පාලනය කරගන්න ඕන හැම වෙලාවෙම අනිත් පාර්ශවයට ඇහුම්කන් දීලා සාකච්ඡා කරලා වැඩ කරන එක තමයි හොඳම දේ. හැබැයි ඔබට ඊටාම යහපත් දෙයක් තියෙනවා. ඔබගේ ණය බර අඩු කරගන්න පුළුවන් මේ කාලය තුල. Tamanගේ ආදායම් වැඩි කරගෙන ණය බර අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා කළමනාකරණය කරගන්න පුළුවන්. අමාරුවේ වැටෙන්නේ නැතිව. ලොකු පීඩනයක් ගන්නෙ නැතුව ඒවා කළමනාකරණය කරගෙන හිත සැහැල්ලු කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ රැකියාවේ අමතර වගකීම් සහ නිවසේ ඇති වෙන තත්වයන් මත ඔබට ලොකු පීඩනයක් වගේ දෙයක් දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔබට ඇත්තටම දවසකට පොඩි වෙලාවක් වෙන් කරගෙන භාවනාවක යෙදෙන්න. එහෙම නැත්නම් Taman කැමති මිහිරි සංගීතයකට යොමු වීමත් ඒක ඊටාම යහපත් මේ මානසික පීඩනය තුලණය කර ගැනීමට. ඒ වගේම සෙනසුරාදා දවසක නිර්මාංශව බෝධි පූජාවක් තියන්න. සෙනසුරාදා උදේ 6-7 අතර නම් වඩාත්ම හොඳයි. නිල් මල් ටිකක් වැඩිපුර අරගෙන ඒ වගේම අසරණයෙකුට සරණ වීම ඖෂධ මොනවා හරි ලබා දෙන්න පුළුවන් නම් ඒකත් ඊටාම යහපත්. මේ ඇතිවෙන පීඩණයෙන් මගහැරලා ජීවිතේ සාර්ථක කරගන්න. මකර ලග්න හිමියාගේ ලග්නාධිපති තමයි සෙනසුරු. ඒ වගේම තමයි ඔබගේ දෙවැන්නේ අයිතිකාරයත් සෙනසුරුමයි. එතකොට සෙනසුරු ගමන් කරන්නේ ඔබගේ ලග්නයෙන් තුන්වැන්නේ. තුන්වැන්න සෙනසුරුට ඊටාම උචිත ස්ථානයක්. සෙනසුරු වගේ ග්‍රහයෙකුට 3, 6, 10, 11 ඊටාම යෝග්‍ය ස්ථාන ගෝචරයේදී සෙනසුරු මේ වගේ ස්ථානයකට පැමිණුනහම ජීවිතයට අවශ්‍ය කරන බොහෝ සුව පහසුව, සැප පහසුව, ධෛර්යය, වීරිය ලබා දෙනවා. ඒ වගේම මේකේ තවත් පැත්තක් තියෙනවා. 3, 7, 11 කියන කාම ත්‍රිකෝණයේ සෙනසුරු වගේ ග්‍රහයෙක් බලවත් වුණාම ජන්මයට අවශ්‍ය කරන ජීවිතේට සැප පහසුව, සුවය, ඒ වගේම තමයි ලෞකික ජීවිතයේ විඳින්න තියෙන සෑම සියලු දෙයක්ම ලබා දෙනවා. එතකොට මකර ලග්න හිමියා කියන්නේ තරමක් වේගවත් ඉක්මනින් ක්‍රියාකාරී වෙන පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් ජීවිතය දිහා ආපහු හැරිලා බල බල ඉන්නේ නැහැ. කරන වැඩේ කරගෙන යනවා දිගටම ඉදිරියට. හැබැයි මෙතනදී මේ සෙනසුරු වක්‍ර වීම නිසා ඔබට ඒ ගමන පොඩ්ඩක් අඩාල වෙනවා. ඒ අඩාල වීම නරකක් නෙවෙයි. ඔබට පුළුවන් මෙච්චර කල් තමන් කරපු දේවල් ගැන නැවත නැවත සිතා බලන්න. මං ගත්තු ක්‍රියාමාර්ග, මම වැඩ කරපු විදිහ, ඔබ තෝරපු එක එක જાතියේ ව්‍යාපෘති ඒවා සාර්ථක වුණාද? අසාර්ථක වුණාද? එතකොට අසාර්ථක වුණා නම් ඇයි අසාර්ථක වුණේ? ඒකට හේතුව මොකද්ද? එතනදී Tamanට අලුතෙන් හිතලා වැඩ කරන්න පුළුවන් කාලයක් ලැබෙනවා. මේක හරිම යහපත් අවස්ථාවක්. මකර ලග්න හිමියාට Tamanගේ නිවැරදි කිරීම කරගන්න. ඕන කෙනෙකුට ජීවිතයේදී වරදින්න පුළුවන්. හැබැයි මේ වැරදීම හොඳ පැත්තට හරව ගන්න ධනාත්මකව හිතන්න මේක යහපත් කාලයක් මේ සෙනසුරු වක්‍ර වීම.
ඒ වගේම තමයි ඔබගේ පෞරුෂය ගැන ඔබට නැවත සිතා බලන්න අවස්ථාව ලැබෙනවා. තමන්ගේ පෞරුෂයේ වර්ධනයට තමන් කරලා තියෙන දේවල් මොන විදිහටද බලපාලා තියෙන්නේ? තමන්ගේ දියුණුවට මොන විදිහටද බලපාලා තියෙන්නේ? ඔබේ වැඩ සමහර වෙලාවට එකකට එකක් නොගැලපෙන්න පුළුවන්. අන්නේ නොගැලපීම ගලප ගන්න මේක හොඳ අවස්ථාවක්. ක්‍රමානුකූල කරගන්න, විධිමත් කරගන්න, අලුතෙන් හිතන්න, අලුත් ව්‍යාපෘති පටන් ගන්න. ඔන්න මකර ලග්න හිමියාට මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න ඕනේ. ඔබගේ ආත්ම විශ්වාසය පිළිබඳ කිසිම ගැටලුවක් නෑ මේ කාලය තුල. ආත්ම විශ්වාසය ඊටාම ඉහළින් තියෙනවා. ඒ වගේම තමයි හැකියාව, වීරිය, ධෛර්යය. මේවෙන් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නෑ ගමන ඉස්සරහට යන්න. ඒ නමුත් Taman තෝරන උපක්‍රමවල යම් යම් වෙනස් කිරීම් කරන්න සිද්ධ වේවි. ඒක තමයි දියුණුවට යන මාර්ගය. Tamanගේ ආත්ම ශක්තියෙන්, ධෛර්යයෙන්, විශ්වාසයෙන්, සහජ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හොඳ අවස්ථාවක් මේක. ඒ වගේම තමයි තුන්වෙන්නෙන් කියවෙනවා තමන්ගේ සහෝදර සහෝදරියෝ ගැන. සහෝදර සහෝදරියෝ එක්ක වැඩ කරනකොට, කතා බහ කරනකොට, ඔවුන් ඇසුරු කරනකොට වචන පරිස්සම් කරගන්න ඕන. මොකද මේ කාලය තුල ඔබ තරමක් වේගවත්ව කතා කරනවා. වැඩි හිතන්නේ නැතිව කතා කරනවා. වක්කඩ කැඩුවා වගේ කියලා කියන්නේ. එතකොට මේ වචන එළියට ගියොත් නැවත ඒවා ගේන්න බෑ. සමහර වෙලාවට එක වචනකින් අවුරුදු ගාණක් ආශ්‍රය කරපු මිනිස්සු නැති වෙන්න පුළුවන්. ඒ නිසා මකර ලග්න හිමියා කතා බහේදී හරිම සංවර වීම වැදගත්. ඒ වගේම තමයි ඔබ අවිවාහකයෙක් නම් ප්‍රේම සම්බන්ධතාවලටත් පොඩි පොඩි බාධා වීම වෙන්න පුළුවන්. ඒවා සමනය කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලට, විශේෂයෙන්ම මේ දුර බැහැර අධ්‍යාපන කටයුතු කරන අයට බාධාවන් මතුවෙනවා. Tamanට නිසි කලට නිසි වෙලාවට ඒව කරගන්න බැරුව. විදේශ ගමන් වගේ දේවල් වලට බාධා මතුවෙන්න පුළුවන්. වර්ධිනවයි කියන එක නෙවෙයි. ඒ වෙලාවට හරියට දවසට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි Tamanගේ වැඩිහිටියන් සමග අදහස් වමාරු කරගන්නකොට හිතරි දෙන්නේ නැති වෙන්න කතා කරන්න. ඒක හරිම වැදගත්. ඒ වගේම තමයි තමන්ගේ මේ උසස් අධ්‍යාපනයේට නම් මේක ඉතාම යහපත්. ඔබ බොහෝ වෙලාවට හරිම දුර හිතලා වැඩ කරනවා මේ කාලේ. ඒ කියන්නේ මේ සෙනසුරු වක්‍ර වෙච්ච කාලෙදී ඔබට පරිේෂණ වගේ දේවල් වලට ඉතාම යහපත් යම් විෂයක් ගැන ගැඹුරින් හදාරන්න පුළුවන් නම් මේක ඉතාම යහපත් කාලයක්. උපාධියක් දක්වා, ඒ කියන්නේ උපාධියකට සමාන දැනුමක් එකතු කරගන්න පුළුවන් කාලයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ දේවල් වල ප්‍රතිඵල ලැබෙන්න පොඩ්ඩක් පරක්කු වෙයි. ඉගෙන ගන්න දේවල් වල, කරන වැඩවල, කරන ආයෝජනවල ප්‍රතිඵල ගන්න ටිකක් පරක්කු වෙනවා. හැබැයි හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා ඔබටත් ඇත්තටම පුළුවන් නම් සෙනසුරාදා දවසක නිර්මාංශව යම්කිසි දානමය කටයුත්තක් කරන්න, අසරණයෙකුට කෑම වේලක් දෙන්න, ඖෂධ මොනවා හරි ලබා දෙන්න, ඇඳුමක් පැළඳුමක් දෙන්න, අන්න යහපත් ඔබට මේ දැනෙන පීඩනයෙන් මිදෙන්න. ඒ වගේම තමයි පුළුවන් නම් පොඩි වෙලාවක් දවසකට වෙන් කරගෙන භාවනාවක යෙදෙන්න. රතන සූත්‍රය ශ්‍රවණය කරන්න. ඒක ඊ타ත්ම යහපත්. කුම්භ ලග්න හිමියට කොහොමද මේ ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය වක්‍ර වීම බලපාන්නේ? සෙනසුරු ඔබගේ 12 වෙනිත් අයිතිකාරයා. එතකොට සෙනසුරු දැනට ගමන් කරන්නේ ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ. මේක ඒරාෂ්ටක කාලයක් කියලා කියන්නත් පුළුවන්. නමුත් ඔබට ලොකු ඒරාෂ්ටක තත්වයක් බලපාන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔබගේ ලග්නාධිපති තමයි සෙනසුරු. එතකොට දෙවැන්නේ සෙනසුරු ගමන් කරන කාලය තුල ඔබගේ මුදල් ස්ථාවරත්වයේ යම් ප්‍රමාණයකට ගොඩනගා ගනිමින් යන කාලයක් මේක. මීට කලින් ඔබට බොහෝ ආර්ථික ගැටලු තිබුණා. විසඳ ගන්න බැරි, උත්තරයක් නැති, පේන තෙක් මානයක උත්තරයක් නැති ප්‍රශ්න ගැටලු තියෙන්න ඇති. හිතින් තැවුණු වාර අනන්තයි, අප්‍රමාණයි. නමුත් දෙවැන්නේ සෙනසුරු ගමන් කරන කාලය තුල සෙනසුරු එතෙන්ට ස්වසේත්‍රයි, තමන්ගේම රාශියක්. එතකොට ලග්නාධිපතියාට දෙන පීඩනය ඊටාම අඩුයි. සෙනසුරු මෙතනදී වක්‍ර වීමේදී සෙනසුරු දකින්න ඔබගේ 4 වැන්න, 8 වැන්න සහ අයස්ථානීය වෙන 11 වැන්න.
මේ තැන්වලදී ඔබගේ ලග්නයට ප්‍රබලව බලපෑම් කරනවා වගේම මෙන්න මේ හතරවැන්න දැකීම ගැන අපි මුලදී කතා කරොත් හතරවැන්න කියන්නේ Tamanගේ ගේ දොර ඉඩකඩම් යාන වාහන හිත මව මව්ගේ ඥාතීන් මේ සියලුම දේවල් ගැන හතරවැන්නෙන් කතා කරනවා. මෙන්න මෙතෙන්ට යම්කිසි බාධාවක් පීඩාවක් එල්ල වෙන්න පුළුවන්. හැබැයි ඒක එපා වෙන තරමේ එකක් නෙවෙයි. නැවත නැවත හිතා බලා නිවැරදි කරගන්න පුළුවන් දේවල් ටිකක්. ඔබගේ ගේ දොර අලුත් වැඩියාවක් කරගන්න අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. ගෙදර උත්සවයක් නිර්මාණය වෙන්න පුළුවන්. වෙනදට ආපු නැති ඥාති හිතවතුන් නිවසට පැමිණෙන කාලයක් මේක. ඒ වගේම තමයි යාන වාහනයක් අලුතෙන් මිලදී ගන්න යම්කිසි අදහසක් පහළ වෙන කාලයක් මේක. තමන්ගේ ආර්ථික දියුණුව යම් ප්‍රමාණයකට වර්ධනය වෙන කාලයක්. මොකද ලග්නාධිපතිනේ මේ. එතකොට ඒව කොයිතරම් උත්සාහ කරත් දිනවකවානුත් එක්ක වැඩකරන්න පොඩි පොඩි ප්‍රමාද වීම ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය මේ වක්‍ර වුණාම. ඊළඟට තමන්ගේ මව් විශේෂයෙන්ම මව් ගෙදර ඉන්නවා නම් පොඩ්ඩක් සෞඛ්‍ය ගැන බලන්න වෙනවා වැඩිපුර. සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙන්න පුළුවන් මවගේ. මව් ගැන වැඩිපුර හිතන එක කොහොමත් හොඳ වැඩක්. ඒ වගේම තමයි ඔබ කෙසේ කීවත් තමන් ගැන නැවත නැවත හිතනවා. මම අහවල් කාලෙදි ගත්තු තීරණේ හරිද? මම කරපු අහවල් වැඩේ හරිද? මම අතනදි කතා කරපු විදිය හරිද? අන්න එහෙම තමන්ගේ පෞරුෂය ගැන නැවත නැවත උනන්දු වෙනවා. තමන් අඳින ඇඳුම් ගැන, තමන්ගේ කතාව ගැන, තමන්ගේ රැකියාව ගැන, වෘත්තීය දියුණුව ගැන ඔබ නිතරම හිතන්න පෙළඹෙන කාලයක් මේක. ඒ වගේම තමයි අටවැන්න. අටවැන්න තමන් වෙහෙස මහන්සියකින් තොරව උපයන ධනය ගැන කියන ස්ථානය. මේක ඊටාම යහපත් গুপ্ত විද්‍යාවන් කරන අයට, හදාරන අයට. ජ්‍යොතිෂය වෙන්න පුළුවන්, යంత్ర මන්ත්‍ර ගුරුකම් වෙන්න පුළුවන්. ඒ මොකක් කරත් ඔබගේ අතමිට සරු වෙනවා. ඒ වගේම තමයි ඔබ ඒව පිළිබඳව තියෙන විශ්වාසය දැඩි වෙනවා. දැඩි උනන්දුවකින් ඒ පසුපස හඹා යනවායි කියලා කියන්න පුළුවන්. 11 වෙනි අයස්ථානයේ දැකීමත් එක්ක ආදායම් මාර්ගවල පුංචි පුංචි බාධා වීම වෙන්න පුළුවන්. නමුත් ආදායම් නොලැබී යන්නේ නැහැ. බලාපොරොත්තු වෙන ආදායම ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. හැබැයි ප්‍රමාද වීම සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඔබගේ වැඩ නිසාම ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒ නිසා කුම්භ ලග්න හිමියා මුදල් ඉපැයීම් ක්‍රමවත් කරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. සමහර වෙලාවට කුම්භ ලග්න හිමියාට ස්ථිර රැකියාවක් නැති කෙනෙක් නම් ඔබ එදිනෙදා ජීවනෝපාය මාර්ගයේ සැරිසර ගන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් කොන්ත්‍රාත් වැඩ වගේ කරන කෙනෙක් නම් පොඩි පොඩි හැලහැප්පීම් වෙන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න යම් යම් මන්දගාමී ස්වරූපයක් පෙන්눔 කරයි. එතකොට ඔබගේ කතා බහත් තරමක් රළු වෙන්න පුළුවන්. අර කුම්භ ලග්න හිමියාගේ ඉවසීමේ සෞම්‍ය කතාව මෙතනදී පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඔබගේ හඬ පොඩ්ඩක් උස් වෙලා කතා කරන අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා තමන්ගේ කතාව පොඩ්ඩක් පාලනය කරගෙන අනිත් අයගේ හඬටත් ඇහුම්කන් දීලා රැකියාව ව්‍යාපාරය දියුණු කරන්න අලුතෙන් අදහස් එක්ක නව සැලසුම් එක්ක වැඩ කරොත් කුම්භ ලග්න හිමියාට මේ කාලය ඊටාම යහපත්. තමන්ගේ ලග්නාධිපති ග්‍රහය වෙනුවෙන් යම් පූජාවක් කරන්න පුළුවන් වඩාත්ම හොඳයි. සෙනසුරාදා දවසක නිල් මල් ටිකක් වැඩිපුර අරගෙන උදෑසන 6 අතර පොදි පූජාවක් කරන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. එදිනට අනිවාර්යයෙන්ම නිර්මාංශව ඉන්න ඕනේ. ඒක ඊටාමත්ම යහපත්. ඒ වගේම තමයි වැඩිහිටියෙකුට පාදයක් ආබාධ සහිත කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් ආහාර වේලක්, ඖෂධයක් නැත්නම් මුදල් අතින් වගේ ඊටාම යහපත් ඔබගේ මේ ඉදිරි කාලයේ දියුණුව සඳහා. මීන ලග්න හිමියාට කොහොමද මේ සෙනසුරුගේ වක්‍රය බලපාන්නේ? සෙනසුරු ඔබගේ ගමන් කරන්නේ මේ දවස්වල ලග්නයමයි. ලග්නයේ සෙනසුරු ගමන් කරනවා කියලා කියන්නේ ඒ රාෂ්ටක තත්වයක්. ඒ වගේම තමයි ඔබගේ ධනස්ථානයේ සහ වැයස්ථානයේ 11 වෙනි සහ 12 වෙනි කියන ස්ථාන දෙකේම අයිතිකාරය තමයි සෙනසුරු. එතකොට සෙනසුරුගේ බලපෑම තරමක්
අමුතු එකක් මීන ලග්න හිමියාට. සෙනසුරු ගමන් කරද්දි ලග්නය 3 වැන්න, 7 වැන්න සහ 10 වැන්න කියන ස්ථාන දකිනවා. කේන්ද්‍ර ස්ථාන දෙකක් දකිනවා. විශේෂයෙන්ම ඒක සුවිශේෂී තත්වයක්. සෙනසුරු වගේ ග්‍රහයෙක් ලග්නයේ ගමන් කරන කාලය තුල තමන්ට ජීවිතයේ විවිධාකාර වූ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ අත්දැකීම් හොඳ ඒවා නෙවෙයි. මිහිරි ඒවා නෙවෙයි. සුව පහසු සැපවත් ඒවා නෙවෙයි. ජීවිතේ කටුකත්වය, ගැඹුර, අමාරුකම්, ජීවිතේට ප්‍රශ්නයක් ආපුවම තමන් එක්ක කවුද ඉන්නේ, කවුද අත්හැරලා යන්නේ කියන මේ හැම දේ ගැනම හොඳ අවබෝධයක් ලැබෙනවා. සෙනසුරු වක්‍ර වීම තුලදී මේ දැනෙන තත්වයන්ගේ යම් යම් වෙනස් වීම සිද්ධ වෙනවා. මේක මූලිකව කතා කරනකොට මීන ලග්න හිමියාට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. ධෛර්ය සම්පන්නව වැඩ කරන්න වෙනවා. උසස් ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණත් ජීවනෝපාය මාර්ගය පවත්වාගෙන යාම උදෙසා ඒ වගේම තමයි තමන් අතින් සිද්ධ වෙන්න තියෙන යුතුයකම් සහ වගකීම් පවත්වාගෙන යන්න ඕනේ. තමන් යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. එතකොට ඔබට කොහොමත් වෙහෙස නොබලා මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. මීන ලග්න හිමියා ගෙවන්නේ අන්න එහෙම කාලයක්. තමන් ගැන හිතනවට වැඩිය අනුන් ගැන හිතලා වැඩ කරන කාලයක්. එතකොට මීන ලග්න හිමියාගේ මේ 3 වෙන්න දැකීම, ලග්නයේ සිට 3 වෙන්න දැකීම තුලින් ධෛර්ය සම්පන්නව වැඩ කරන්න ඔබ පොළඹවනවා. ඔබට තියෙන වගකීම් වලින් ඔබ දැරිය යුතු වියදම් වලින් ඔබ නිදහස් වෙන්නේ නැහැ. මග ඇරලා යන්නේ නැහැ. උත්සාහ කරනවා. ධෛර්ය සම්පන්නව වැඩ කරනවා. දවල් රැ නැතුව, කෑම බීම නිින්ද නැතුව මහන්සි වෙලා වැඩ කරනවා. තමන්ගෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් සහ වගකීම් නිසියාකාරයෙන් ඉෂ්ට කරන්න. එතකොට මේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵල ඔබට ලැබෙනවද කියන ප්‍රශ්නේ ඔබට හැමදාම තියෙනවා මේ දවස්වල. ඔබ කල්පනා කරනවා, ඇයි මම මෙහෙම කරන්නේ? ඒ නමුත් මේක තමයි ඔබේ ස්වභාවය. ඔබට මේ தത്വයට මූණ දෙන්න වෙනවා. ඔබ ඒකට මූණ දෙමින් සිටිනවා. මේ වක්‍රයත් එක්ක, සෙනසුරුගේ වක්‍ර වීමත් එක්ක යම් යම් අවස්ථාවන් ඔබට උදා වෙනවා මේ තියෙන තත්වයන් පාලනය කරගෙන ඉස්සරහට යන්න. රැකියාවේ දැනෙන පීඩනය, අමතර වෙහෙස මහන්සිය, උසස් වීම නොමැතිකම, ඇගයීම් නොමැතිකම, වැටුප් වැඩවීම නොලැබෙන එක, මේ හැමදේම දරාගෙන ඔබ ඉස්සරහට යනවා. හැබැයි නොසැලී ඉස්සරහට යන්න මේ වගේ උසස් ප්‍රතිඵල ඔබට ළඟදීම අත්පත් කරගන්න පුළුවන්. මෙන්න මේ වක්‍ර කාලය තරමක් අපහසු වේවි වෙනදාට වඩා. ඒ නමුත් මේක දරාගෙන සිටිය යුතුම කාලයක්. මේක දරා ගැනීමට ඔබට ඇත්තරම ලොකු හේතුවක් තියෙනවා. ඒක හේතුව තමයි මේ උණු වෙන හදවත. කෙනෙකුගේ ප්‍රශ්නයකදී මීන ලග්න හිමියා තමයි ඉක්මනින්ම උණු වෙන්නේ. දුක් ගන්නෙ. Tamanට මොනවා වුණත් කමන්නේ අනිත් අයගේ, තමන්ගේ යැපෙන්නන්ගේ, සහෝදරයන්ගේ, දෙමව්පියන්ගේ, දරුවන්ගේ, ස්වාමියාගේ හෝ බිරිඳගේ සුව පහසුව වෙනුවෙන් මහන්සි වෙලා, වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. ඒකේ ප්‍රතිඵල කවදා හෝ දවසක ඔබට ලැබෙනවා. මීන ලග්න හිමියාට මේ දැනෙන පීඩනය අවම කරගන්න ඔබට පුළුවන් නම් දවසකට යම් කාලයක්, පැය කාලක් භාගයක්, ඊට වැඩිපුර පුළුවන් නම් තවත් හොඳයි, යම්කිසි භාවනාවක නිරත වෙන්න. තමන්ට දැනෙන පීඩනය දුරු කරගන්න. නිසංසල තැනකට ගිහිල්ලා හිත සුවපත් වෙන්න, භාවනාවක් කරන්න, බණපදයක් අහන්න, බෝධි පූජාවක් තියන්න. අන්න එහෙම අවස්ථාවක් උදා කරගන්න ඕනේ. ඒ වගේම තමයි තමන් කැමති මිහිරි සංගීතයක් අහන්න, එහෙම නැත්නම් චිත්‍රපටයක් නරඹන්න වෙලාව වෙන් කරගන්න ඔබ උත්සාහ කරන්න ඕන. තමන්ට තියෙන කාලය අඩු වෙන්න පුළුවන්, නිින්ද අඩු වෙන්න පුළුවන්. දවසට පැය 8 නෙමේ වගේ දෙගුණය වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ කෙසේ වුණත් ඔබ උත්සාහ කරන්න ඕනේ මේ මානසික පීඩනය අවම කරගන්න. එහෙම නොවුනොත් ඔබට ඇත්තටම සෞඛ්‍ය ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා සෙනසුරාදා දවසක පුළුවන් නම් නිර්මාංශව බෝධි පූජාවක් තියන්න. නිම්මල් පොඩ්ඩක් වැඩිපුර අරගෙන බෝධියක් ගාවට යන්න. හිත සංසුන් වෙන්න පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්න. පහනක් දැල්වන්න, හඳුන් කූරක් දැල්වන්න, දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න.
විශේෂයෙන්ම මේ ඔබට පුළුවන් නම් ගිලන් රෝගීන්ට උදව් උපකාර කරන්න. හරිම යහපත් මේ තියෙන తত্ত্বය අවම කරගන්න. ඒ නිසා මීන ලග්න හිමියා මේ කාලයේදී විශේෂයෙන් කලබල විය යුතු තත්වයක් නෙවෙයි. ඔබ කොහොමත් ඒ රාෂ්ටක තත්වයක ඉන්නේ. ඒ නිසා ඔබ කල්පනාවෙන් පීඩනය දුරු කරගන්න වැඩ කරගෙන තමන්ගේ සෞඛ්‍ය නිසි අයුරින් පවත්වාගෙන යන්න වැඩ කරන එක තමයි මේ කාලේ කළ යුත්තේ.